සිරු දෙනාටම සුබ දවසක් කියලා ආරාධනා කරන ගමන් මම මගේ වීඩියෝ චැනල් එකට ආසාදරයෙන් පිළිගන්න. අද දැන් මේ වීඩියෝකින් මං අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේකේ සයින් අවුට් කියන ප්‍රොසෙස් එක හැදුනේ කියන එක පිළිබඳව. මෙතනදී ගත්තොත් එහෙම අපිට මෙයාලා මෙතනදී බලා ගන්න පුළුවන් කොහොමද මෙතනදී මේ සයින් අවුට් ප්‍රොසෙස් එක හැදුනේ කියන එක පිළිබඳව. මෙතනදී ගත්තොත් එහෙම මෙන්න මේ සයිනට් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද සයිනට් ප්‍රොසෙස් එක උනාට පස්සේ ඒක වැඩ කරන්න කොහොමද පිළිබඳව තමයි දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලා අපි බලමු සයිනට් ප්‍රොසෙස් එක වැඩ කරනවද කියන එක. මෙතනින් මගේ account එකට ගිහිල්ලා ඉවරලා මෙතනින් පේනවද ඔයාලා යටින් තියෙනවා sign out කියලා. මෙන්න මේ ක්ලික් කරාට පස්සේ අපිව sign out වෙලා අපිව reload වෙනවා අපේ index page එකට. මෙතනදී ගත්තොත් එහෙම index page එකේ අපේ දැන් email address එක and password එක දෙන්න ඕනේ නැවත log වීම සඳහා. මෙතනදී ගත්තොත් එහෙම දැන් මගේ email එක දීලා මගේ වැරදි පාස්වර්ඩ් එකක් මම දීලා බලනවා 2008යි 1 2 3 6යි 9 කියන පාස්වර්ඩ් එක මම දීලා බලනවා. මෙතනදි ගත්තොත් එහෙම මගේ පාස්වර්ඩ් එක වෙන 2008යි 1 2 3 6යි 9 කියන පාස්වර්ඩ් එක දීලා බලනවා. මේක දැන් අපි බලමු ඉතින් මේ දාලා ඉවරලා සයින් කරාට පස්සේ invalid user redirection කියලා වැටෙනවා. එතකොට දැන් අපි බලමු මේකේ ඇත්ත පාස්වර්ඩ් එක දාලා මොකද්ද වෙන්නේ කියන එක. දැන් මෙතන ඇත්ත පාස්වර්ඩ් එක ගහලා බලමු අපි 1 2 3 4 5 6 7 8 9 sorry ටයිප් වුණා 1 2 3 4 5 6 7 8 9 කියන පාස්වර්ඩ් එක දාලා සයින් ඉන් වුණාට පස්සේ login successful ready කියලා වැටලා අපේ මෙතනට ලෝඩ් වෙනවා. අන්න ඒ විදිහට තමයි sign out and sign in ප්‍රොසෙස් එකේ දැන් සයින් අවුට් වුණාට පස්සේ ලොග් වෙන්නේ එහෙම සයින් අවුට් ප්‍රොසෙස් එක හරියට වෙන්නේ එන්න මේ විදිහට කියලා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. දැන් අපි බලමු කොහොමද මේ සයින් අවුට් කියන ප්‍රොසෙස් එක වෙන්නේ කියන එක පිළිබඳව. මෙතනදී ගත්තට පස්සේ ඔයාලට පැහැදිලි කරන්න තියෙන්නේ sign out process.php කියන පාර්ට් එක. මෙතනදී ගත්තට පස්සේ මෙතනදී අපි සෙෂන් ස්ටාර්ට් කරලා ඉවරලා අපේ දැන් සෙෂන් එකේ වැඩ කරගෙන යනවනේ. සෙෂන් එකේ වැඩ කරගෙන ගියාට පස්සේ මෙතනදී අපි සෙෂන් එක අවස්ථාවක යම් කිසි අවස්ථාවකද සෙෂන් එක ඩිස්ට්‍රොයි කරනවා. සෙෂන් එක ඩිස්ට්‍රොයි කරනකොට තමයි සෙෂන් එකෙන් සයින් අවුට් කියන එක වැටෙන්නේ. ඒක සෙට් කුකී එක සෙෂන් එක ඩිස්ට්‍රොයි කරාට පස්සේ තමයි සෙෂන් එක සයින් අවුට් වෙන්නේ. එතකොට ඒ වුණාට මේකේ අපේ තියෙන ඩේටාස් මැකෙන්නේ නැහැ. ඒක සෙෂන් එකක් ඒ සෙට් කුකීස් එක සෙට් කරලා ස්කේල් රිමෙම්බර් මී එක යූසර් ID එක යූසර් ඊමේල් එක කියන දේවල් හදාගෙන තමයි පවතින්නේ. ඒ කියන්නේ expiry of option හරිද අයුරක් දිය වැයූ කල්ලා තියෙනවා 3600ක් විදියට. ඊට පස්සේ වෙලා ඒක අපි ආයේ නැවත හෙඩ එකට නැත්නම් අපි කියන හෙඩ එකට ලොකේෂන් කරලා තියෙනවා index.php login out success. ඒ කියන්නේ මේක login out වුණාට පස්සේ index.php කියන පාර්ට් එකට නැත්නම් අපි කියනවා මෙන්න මේ මුහුණතට මෙතන අපි login out වුණාට පස්සේ මෙන්න මේ මූුණතට එන්න කියනක තමයි මෙතනදී අපි ලොකේට් කරලා වල් නැතන් අපි කියනවා මෙතනදී ෆංශන් කරලා තියෙන විදිිය ඔයාල්ල බලාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාල පැහැදිලි වෙන්න ඇති කොහොමද මෙන්න මේ ලොගින් අවු් කියන ප්‍රසෙස් එක හදන්න මම මේක ප්‍රධාන වෙනම ගන්න වීඩියක් වෙනම පොඩි වුණත් ගන්න ප්‍රධාන හේතුව මේකයාල්ට හරියටම මේ කෝඩ් එක මෙන්න මේකයි කියන එක පැහැදිලි වෙන්නවා. සයින් අවු්ටුනට පස්සේ කොත්තන්තර ලෝඩ් වෙන්න කියක පැහැදිලි වෙන්නවා. අන්න ඒ දේවල් මත පදනම් කරගෙන තමයි මන් මේ වීඩියක වෙනම ගන්න හිතුවේ මෙතනින් මේ ඔයාල පේන ඇති මෙතනින් මේ සාමාන්‍ය මේ ප්‍රොසෙස්සක් ගැන ලොකු දෙයක් කතා කරන්න නෑ. මොකද මේ සාමාන්‍ය පොඩි ප්‍රොසෙස් එක මෙතනදී මේ සයින් අවුට් කියන එක මෙතනද අපිට නැමත රිපෙන් මේ දාලි වෙල්ලා සයිනුම් එතන වැරදිලා තියෙන පාස්වර්ඩ් එක පාස්වර්ඩ් එක හරියට ගානකම් අපේ ලොග් වෙන්න අපිට බෑ මොකද හරියටම ඩේටාබේස් එකෙන් අපිව සර්ච් කරලා තමයි ගන්න. ලොගින් සක්සස්ෆුල් ගමන් කියලා වැටලා මෙතනට රීලෝඩ් වෙනවා. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ කියන එක. එතකොට මගේ මේ සයින් අවුට් කියන ප්‍රොසෙස් එක තියෙන වීඩියෝ එකක් මම මෙතනින් අවසන් කරන ගමන් මගේ වීඩියෝ සීරීස් එකේ 9 වෙනි වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.